ලස්සන ගමක් තියෙනවා. ඔයාලට නෑ. Hai යාළුවනේ ඔන්න අද අපි ආවා තාලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට. අද අපි යන්නේ අපේ ගමේ තියෙන තවත් විශේෂ තැනකට. තැන ගැන කිව්වොත් ඉතින් අපි ඒ තැන ගැන ඔයාලට අපි මේ යන ගමන්ම කියන්න ටික ටික විස්තර එකපාරම කියන්න හොඳ නෑනේ. මේ ඔන්න ඒ ගලේ තමයි නගින්න යන්නේ. තව එහාට තියෙනවා. පුළුවන් විදියට යන්කෝ. මාරම ලස්සනයි. යන් පාලා අපිත් එක්ක ඉන්න ඉස්සරහට හොම් දැන් යනකොට දැන් අපිට සම්පූර්ණ විස්තරය අපි මාමා ඉන්නවා. මාමා සම්පූර්ණ විස්තරය වලට කියලා දෙනවා. පේනවද කල? මේ වීඩියෝ බලන ඔක්කොම අපි තව වීඩියෝස් දාලා තියෙනවා අපේ channel එකේ. අනිවාර්යෙන් එකක් ගිහින් බලලා ලස්සන කමෙන්ට් එකක් දාන්න ඉතින්. අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ලස්සන කමෙන්ට් එකක් විතරයි. අනිවාර්යෙන් මේ වීඩියෝ එකක් ගිහින් බලන්න. බලලා ලස්සන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. Galiak nih, yang portable. Sastunggi wasasta. ඉතින් යාළුවේ දැන් අපි කන්දේ ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. කන්දේ කියන්නේ අපි යන මාර්ගයේ ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. මේ හරිය පොකුණක් තිබ්බ මේ අපි ඒක හෙව්වා. හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. අපි බලමුකෝ අපි මේ දැන් අපි මාමා ඉන්නවා. එයා මේ කන්ද ගැන විස්තරයක් දන්නවා. අපි යාගෙනුත් මේ කන්ද ගැන පොඩ්ඩක් විස්තරයක් අහලා බලමු. නැත්නම් ඔයාලා දන්නේ නැහනේ. අර මේ කොහේ යනවද මොනා කරනවද ඔය තියෙන්න බෑ. පහල පුළුවන්. පොකුණු හොයාගත්තා අපි. පොඩි පොකුණක් තියෙනවා කියලා. මේ තියෙන පොකුණ. අපේ අපි කන්දර නගින්න කලින් මේ කන්ද ගැන පොඩි විස්තරයක් කරමු මාමට කියලා. නැත්නම් මේ බලන කට්ටිය මොකවත් දන්නේ නැනේ හරියට. මේ අපිත් එක්ක ඇවිල්ලා ඉන්න අපේ රංජිත් මාමා මේ කන්ද ගැන දන්නවා. ලොකුවටම
විස්තරයක් දන්නේ නැති වුණාට සංජිත් මාමා මේ පැත්ත ගැන වැඩිපුර දන්නේ මෙයා තමයි. මෙයා විස්තරයක් කරයි දැන් අපි උඩට ගියාම මොනවද තියෙන්නේ මොනවද විශේෂ දේවල් කොයි කාලේ වගේද මේක මේ මිනිස්සු දැනගෙන තියෙන්නේ. එතකොට මේ අපිට මොකද්ද මේකේ වැදගත්කම. එතකොට අපේ මාමා ඒ ටික මේ පැහැදිලි කරයි. සංජිත් විස්තරයක් මේ කන්දර කියන්නේ නාමල් කන්ද කියලා. නාමල් කන්ද කියලා නේ. නාමල් කන්ද. මේකේ කියන්නේ රාජ කාලේ කරවපු පන්සල් ෆිල්ම් එතකොට පුරා නටබුක් මේවා ගොඩක් දේවල් තියෙනවා. මේ ඒක අපි උඩට ගිහිල්ලා බලමු. තුරංජි මාමා ඒ තියෙන මේ ඒ අපිට තියෙන නටබුන් ඒවා මේ අර ස්වභාවිකව කියන්නේ වැටිලා කැඩිලා විනාශ වෙලාද නැත්නම් මිනිස්සු විසින් ඒවා විනාශ කරලා වගේද? ඒවා නින්දන් හොරුන්ගේ ගහන වලට අහුවෙච්ච ඒවා තමයි. එයාලා තමයි විනාශ කරලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අර මේ වටිනා ස්ථානයක් විනාශ කරලා තමයි තියෙන්නේ. විනාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ උඩ මේ මෙච්චර උඩ පන්සලක් තිබිලා තියෙනවානේ මේ කන්දේ. ඔව්. නරඹන තමයි. මේක මේ ඒ කාලේ සෝගලා දේවී වැවේ මේ කුමරු කරපු කාලවල මේවා ගම්මාන ඒ කාලේ. කියන්නේ අදටත් තියෙනවා මේ ඒ කාලේ මිනිස්සු පදිංචිලා ඉඳපු ස්ථාන පාම්සල් රෝඩ් නැගිලි ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ දැනට අපි මේක බලමු ගිහිල්ලා. ඔව් එහෙනම් අපි දැන් යමු. මොනවද කල්පනා කරන්නේ ඔයාලා? කල්පනා කරන්න තියෙන්නේ අපි අර කලින් ගියපු තැනට වැඩිය මේක මාර කටුක තැනක් මාර අත්දැකීමක් ගන්නත් පුළුවන්. මේ යන මාර්ගේ හරිම අමාරුයි. ඒත් ඉතින් අපි කිව්වනේ ලස්සන තැන් පෙන්නනවා කියලා. අමාරු වුණත් අපි කොහොම හරි ඒක කරනවා. මේ මෙතන යන විදිහ පොඩ්ඩක් බලමු. අපි ධනුෂ්ක බාප්පා යනවා ඉස්සරහට. ආවා. හැබැයි මේ කන්දේ අවසානේ නෙමෙයි. මේ කන්දේ අවසානේ නෙවෙයි. තාම පටන් ගියම විතරයි. මේ මාරම අත්දැකීමක් තියෙන්නේ. මේ ගහ. ඒ ගහේම ආර තව මාරයිනේ. දන්නා මොකක්ද මේ ගහ? මොකක්ද කියලා බලන්න මොනවද කියලා. මාර ලස්සනයිනේ. මාර ලස්සනද තියෙනවා. මොන ගහද? හැදුවේ එකක්ද නැද්ද මේ? මේ ගල. ඒක නිකන් මේක. කොන්ක්‍රීට් නේ. මේ වගේනේ. වතුර පිරලා තිබිලා තියෙනවා. වතුර පිරලා තිබිලා තියෙනවා මට හිතෙන්නේ. මේ බහිනවා. මේ බහිනවා.
මේ මම බැලුවේ ගලවලන්නක යැට ටිකනේ මාරන්නේ කොන්ක්‍රීට් නේ බදාවනේ බදාවගේ ලෙවල් එක වතුර මට්ටම තිබුණද ඒක වතුර මට්ටම මේ වතුර පිටලා තිබෙන්නේ නේ මේවා ලොකු වෙනවා මේ වැල් මේ වැල් ලොකු වෙනවා නේ ලොකු වෙනවා වලක තමයි අපි ආවේ මේ පොඩි වලක් ලොකු වෙච්ච එක ලොකුද ඔව් අපි අර නැගලා ආවේ ලොකුද ඔව් ලොකු මේක ලොකු නැත්නම් අපි අල්ලන් ගන්නද අපරිදිරි නියම වට්ටයක් තියානේ මෙතන දැන් තියෙන තැන මේක නම් චැලෙන්ජ් එකක් වගේ දැන් අපි චැලෙන්ජ් එකක් වගේ රංජිත් මාමා ඉන්නවා පේන්නෙත් නෑ නගින්න තියෙන්නේ එකම තැන කියන්නේ අර කෙලින්ම වගේ නගින්න තියෙන්නේ ඇන්ගල් එකක් නෑ මාරම චැලෙන්ජ් එකක් බයත් හිතෙනවා දැක්කම ඒ වීඩියෝට එච්චර පැහැදිලිව පේන්න එන්න ඕනි බලන්න මේකේ මේ උඩට ගිහිල්ලා බලමු හැබැයි මේ කන්දේ මැද තාම උඩ තමයි බලන්න තියෙන ගොඩක් ඒවා තියෙන්නේ මේ නගින අපි යන මාර්ගයේ තියෙන ලක්ෂණ තමයි මේ අතන දැන් මේ නගින්න පොඩ්ඩක් අමාරුයි යන්කෝ අපි යන්න බලන්න අපි යන්න කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළුවතරින් පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළුවතරින් එන ලහිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජ මැදුරු වල නම් සොඳුරු නැත රජ මැදුරු වල නම් රජ මැදුර සිපිරි ගියකි ගම සොඳුරු තිදස පුරකි බිම සුවය නොවිඳි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළුවතරින් දර්ශුවප්පා මොකෝ හිතන්නේ අපේ ගමන ගැන මැදුර සිපිරි ගියකි ගම සොඳුරු තිදස පුරකි බිම සුවය නොවිඳි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළුවතරින් පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළුවතරින් එන ලහිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජ මැදුරු වල නම් සොඳුරු හරි තියෙනවා මේ චෛත්‍යයක් වෙන්න ඕන ටිකේ තියෙන්නේ මේ ගඩොලකට හැබැයි ඒක කැඩලා අපිට දැනගන්න දැක ගන්න නම් තියෙන්නේ එතන මේ චෛත්‍යයක් තිබිලා එතන මේ හාරලා තියෙනවා වගේ එතන බලන්න පුළුවන්ද බලන්න පුළුවන්. මේ පෞරාණික තැන් විනාශ කරන්න හොඳ නැති ඉන්නේ ඒක බලා ගන්න ඕනි අපි
කොච්චර ලස්සන සැන්සුම් කැලේ වෙවිලා තියෙන්නේ. මේ වගේ තැනක් තියෙනවා කියලා ඉතින් කවුරුත් දන්නේ නැහනේ. මේ තියෙන්නේ හොරට පේනවත් දන්නේ මේ චෛත්‍යලා ඉන්නේ. මේ රවුමට මේ රෝඩට යන්න. ඔයාලට පේනවත් දන්නේ නැහැ අකුලොන් විදිහට ඉතින් දානවා වීඩියෝ එක. මේ ගඩොල් තනි ගඩොල් තියෙන්නේ මේ. ගල් කණු තියෙනවා මේ. ගල් කණු කිව්වට ඒවා මේ ගොඩක් ප්ලේට් වගේ ලොකු ගල් කණු තමයි තියෙන්නේ. පළලෙන් ගොඩක් විශාල. පළලෙන් ලොකු ඔක්කොම ගල් ඉන්නේ. මේ බලන්න මේ ගඩොල්. ඉතර එක ගඩොලක් නේ. තාම තියෙනවා කියන්නේ මේ ගඩොලේ ලොකු බලන්න දැන් සාමාන්‍ය දැන් මේ කාලේ තියෙන ගඩොල් 63ක් විතර මේ 3ක ප්‍රමාණය තියෙනවා මේ එක ගඩොල් කැටේ. අර වල බලන්න. සම්පූර්ණ බිත්ති බඳලා තියෙන්නේ මේ ගඩොලෙන්. ඔව්. වටේ ගඩොල් තියෙන්නේ අල්ලලා වටේම. ඉඳන් හොත් ගහන්න විනාශ කරන්න. විනාශ කරන්න හොඳ නෑ. මේ වගේ දේවල් කොච්චර වටිනවද අපිට. දැන් අපේ පරම්පරාව වෙනකොට මේ ගානට හරි ඉතිරිලා තියෙනවා. අපෙන් එහා පරම්පරාවකට මේවා දකින්නවත් හම්බ වෙන්නේ නැති. කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් එන ලහිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජ මැදුරු වල නම් සොඳුරු නැත රජ මැදුරු වල නම් පොකුණක් තියනවා කිව්වට මෙච්චර ලස්සන මේ වගේ දෙයක් තියෙයි කියලා හිතුවේ නෑ. යංකෝ බලන්න. රජ මැදුර සිපිරිගෙයකි ගම සොඳුරු තිදස පුරකි බෙම සුවය නොවිනි පෙරදී ලැබුම මගේ සසර රජ කාලේ පොකුණක අපේ කාලේ වතුර. මොකද ලස්සන එතන තියෙන්නේ. මාර ලස්සන එතන මේ ගස් ටිකත් එක්ක එහෙම. මේක පුල් හොඳටම වතුර පිරනවා අක්‍ර භාගයක විතර වතුර පිරනවා. අර මට්ටමට වතුර පෙන්නනවා. අර මට්ටමට කරන්නේ. එතකොට රංජිත් මාම මේක දැන් මේ පොකුණක් මේ හරි මේ ඉතර මේ උසක මේ ගලක් උඩ සාමාන්‍ය මොකටද කියලා හිතෙන්නේ. මේකද? ඔව්. මේක පන්සල තියන්නේ හදත්තනේ. පන්සල තියෙනවා. පන්සල තියන්නේ. දැන් අපි අර ඉස්සෙල්ලා බැලුවේ චෛත්‍යයක් කියලා අපි අර ඔව් අනුමාන කරනවා. ඔව්. මේ චෛත්‍යක අනුමාන කරලා පන්සලේ එහෙම බලනකොට මේ පන්සලේ ප්‍රයෝජනයට තමයි මේක හදලා තියෙන්නේ. හදලා කියන්නේ හදලා නේ මේක පිහිටාපු දෙයක්. පිහිටාපු දෙයක් නෙවෙයි. පිහිටාපු දෙයක්. ඒක මෙහෙම මේ කන්දක් මෙච්චර උඩ කන්දක මේ අඩි 300ක් විතර උඩ කන්දක දෙයක් තියෙනවා කියන්නේ 350 400ක් විතර පාසක තියෙනවා. ඒ කියන්නේ මෙතන පොළොව මට්ටමේ ඉඳලා අපි දැන් ඉන්නේ අඩි 400ක් විතර උසෙන්. 400ක් විතර උසෙන්. ඒක දැන් මේක මේ පොකුණක් මෙතන මේ තියෙන එක සත්තුන්ට වතුර බොන්න හොඳයි. ඒක මාරම පිනක්. ඒ කාලේ හැදුවා හෝ මෙතන පිහිටලා තිබ්බා හෝ කොහොම හරි කොච්චර සත්තු ගොඩක් ඉන්නවා මේ කැලේ. එතකොට ඒක මේකේ මේ කාලට පැවිදි කාලට එහෙම මේ අලිත් මේ වගේ ඇවිල්ලා පැවිදි කාලට අලිත් වතුර බොනවා මේක. ඒ කියන්නේ හින්දෙන්නෙම නෑ. හින්දෙන්නේ නැහැ. දැනටමත් මේ අඩි 15ක් 20ක් විතර මේකේ ගැඹුරු වතුර පිරලා තියෙනවා. ඒ කියන්නේ මේ ගලේ උඩ වතුර පිරුණාම මේ අපිට මේකේ ගැඹුර කොච්චරක් විතර තියෙද රංජිත් මාම? ඔව් සම්පූර්ණම වතුර පිරන උඩට සම්පූර්ණම වතුර පිරනවා මේකේ අඩි 30ක් 35ක් විතර. අඩි 30ක් 35ක් ගැඹුර විතරක් තියෙනවා මේ මුල් වතුර පිරුණාම.
එතකොට ඒ තරම් විශාල පොකුණක් තමයි මේ අඩි 400ක් විතර උස මේ කන්දේ තියෙන්නේ. එතකොට එතන ඒ කියන්නේ කොච්චර ලොකු පන්සලක් තියෙන්නේ නැද්ද මෙතන? මේ වගේ තියෙන පන්සල කියන්නේ මිනිස්සුත් මේ වගේ පදිංචිලා ඉන්න ඇති. නැත්නම් පන්සලක් නිකම්ම කන්නක හදන්නේ නෑනේ. ඉතින් ඒ වගේ සාමාන්‍ය පන්සලක් තමයි විනාශ වෙලා තියෙන්නේ ඉතින්. ඔව් දැන් අපි ඉස්සරහට බලමු පන්සල ගැන ඉහිල්ලා. ඉතින් බලන්න අපි විශේෂම දේ තව අර පැත්තේනේ. ඔව් මේ ඒක බලලා ඉඳන් ඉස්සිලා. විශේෂම දේ තාම බැලුවේ නෑ අපි. අපි යන් එහෙනම් තාම මේ අපි මගක් විතර ඉලා තියෙන්නේ. අපි යන්කෝ. ඒ ටිකක් බලමු. කට්ටිය මොනා කරන්නේ? කට්ටියට දැන් මහන්සි වැඩි. පොඩ්ඩක් මහන්සි අඩු වෙනකන් ඉඳලා රංජිත් මාම විතක්යෙන් කාලා රංජිත් මාම විතක් කනවාද? ඒකාරි කන්නේ අපි උයමු. අපි උයමු. හොයන්න පොඩි දේවල් ටිකක් එනවා. ෆෝන් එකේ බැටරි තිබ්බොත් අනිවාර්යෙන් ඒ ටිකත් වීඩියෝ කරනවා. දැන් ඉතින් අපිට පුළුවන් විදියට ෆෝන් එකකින් වීඩියෝ කරන්නේ. අපි ඉතින් ඉස්සරහට කැමරාවක් කරා හොඳ කැමරාවක් කරගෙන හොඳට වීඩියෝ දාන්න ඉතින් බලාපොරොත්තු වෙනවා ඔයාලට. කවුද? වලස්සු ඉන්නවා. ඕනේ. පියාවට මේ එන භයානක ගමනක් නේ. වලස්සු ඉන්නවා යාළුවෝ මේ කැලේ. මොනවාඩි? වලහෙද්ද? බඩම තමයි. වලහෙක් ඉඳලා තියෙන්නේ. වලහෙක්ද? බුදියලා තියෙන්නේ. වලහෙද්ද? වලහන් ඉඳලා තියෙන්නේ. අඩි තියනවනේ. අර පේනවද දන්නේ. වලහ ඉස්සරහට යනවා නම් අඩි වදින්නේ පස්සට. ඔව් ඒකයි. ඔව්. ඔය අත් දෙක තියන්නේ මෙහෙම. දෙකක් කරන්නේ. ඔව් අපේ දැන් මෙහෙමනේ තියන්නේ. ඔය තියන්නේ මේ අතට. මේ පස්සට තියන්නේ. වලහෙක් ඉඳන් මෙතන ඉන්නත් හොඳ නැහැ අපි යන්න. අපි
අපේ වෙල්ලේ ආයේ සම්පූර්ණ වෙල්ලේ ආයේ පේනවා වැවත් එක්කම. මේ හරියට. දැන් නම් පොළොව මට්ටම විලා අපි අඩි 500ක් විතර උසෙන් ඉන්නේ. කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් යාළුවනේ අපි දැන් පොඩි බඩගින්නට විසඳුමක් හොයාගත්තා. දනසුව පල්ලිපක් හදනවා වතුර එහෙම දාලා රත් කරන ගමන් ඉන්නේ. අපි පොඩ්ඩක් මෙතන පොඩි බ්‍රේක් එකක් කරන් කාලා එහෙම තමයි යන්නේ. දැන් උද්දී ඉඳන් මේ වෙදිනවනේ මහන්සි කට්ටියට. කොතුමිටි කැඩුවා. ඔව් අපි මේ කොතුමිටි කඩලා මේකට දාගත්තා. දැන් වතුර එක රත් වුණාම දානවා. වතුර එක මහන්සි පුංචි බඩගින්න කෑමක් හදන්න. අපිට වතුර ඇති වෙයිද මේ? වතුර පොඩ්ඩයි තියෙන්නේ. චාක් විතර තියෙනවා. වතුර මොච්චර රජමෙදුරක් සිපිරිගයකි ගම සොඳුරු තිදස පුරකි අය යාළුවනේ අපි දැන් ඔන්න ආයි අපේ ගමන පටන් ගන්න හදන්නේ. අපි මැගී කෑවා. මේ කොළ ටික මයින් කරමු හොඳයි. අපි මැගී කාලා කුම කරලා දැන් අපේ ගමන පටන් ගන්න හදන්නේ. කොළ කෑල්ලක්වත් දාන්න හොඳ නැහැ මේ. මොකද මේ විනාශ වෙලා තියෙන තරම හොඳටම ඇති මේ. ඒක නිසා තවත් විනාශ කරන්න හොඳ නැහැ. අපි එහෙනම් අර ඉස්සලා කිව්වා වගේ අර කියපුව අපි හොයන තැන අන්න ආයිමත් ගමන යන්න පටන් ගන්නවා. ඉස්සරහට යන්න බලන්න. රජමෙදුරක් සිපිරිගයකි ගම සොඳුරු තිදස පුරකි බිම සුවයක් නොවිඳි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් එන ලහිරු ඔන්න යාළුවනේ අපි ඊළඟ කන්දරත් ආවා. ගල ඉස්සරහ පොඩි විශේෂ තැනක් තියෙනවා කොයම් බලන්න. පිපි කුසුම වදුළු සිඳිමින් තුරු සිරසලා පළු අතරින් ආ වතුර වැටෙනකොට පීල්ල කපනවා. ඕනේ පීල්ලක් කවලා වගේ වතුර වැටෙනවට. 300 විතර මෙතන මේ 200 ඉන්න පුළුවන් තරමට. මේ වගේ තැනක් හිටියේ කියලා හිතුවේ නෑ හරිද? මාර පොට් එක නෙමෙයි මෙතන මේ. ඔයාලට පේනවද රංජිත් මාමා ඉන්න රංජිත් මාමා ගානයි ඔය වටේ තියෙන ගුහාවේ ප්‍රමාණය හිතනකොට තේරෙනවා නේද කොච්චර විශාලද කියලා මේ ගුහාව. කැම් එකට හරියට අහුවෙන්නේ නැහැ. මේ බලන්නකෝ මාර ලස්සනයි. මේ අර පීල්ලෝගේ කපලා හැද ඇතුළට වතුර එනකොට දිගටම හදලා තියෙන්නේ. රජමෙදුරක් සිපිරිගයකි ගම සොඳුරු තිදස පුරකි බිම සුවයක් නොවිඳි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි
රජ මැදුරුවල නම් සොඳුරු නැත රජ මැදුරුවල නම් පිපි කුසුම වදුළු සිඹිමින් තුරු සිරසලා පළු අතරින් පිපි කුසුම වදුළු සිඹිමින් තව ගල්ලේ නා සරපදා මේ අවසානයේ මෙහි තියෙන දුර අවසානයේ මෙහෙත් තියෙනවා තව දෙය පැත්තකින් වලට පෙන්නන්නේ view එක පහකට තව යන්න බැලුවේ මේ සවතින හට ගලුවේ රජ මැදුර සිපිරි ගෙයකි ගම සොඳුරු තිදස පුරකි බෙම සුවය නොවිඳි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ අපි ගියා මේ කන්දත් නැගලා දැන් දෙවෙනි කන්දක තව ඊට එහා තියෙන කන්දෙත් නැංගා අපි හොයනදී තාම හම්බුන්නේ නැහැ. අපි මොකටද කියලා ආයි පහළට ආවා. පල්ලෙහාට ඇවිල්ලා ආයි පොඩ්ඩක් ආයි බලපු තැන් ආයිත් පොඩ්ඩක් බලබල යනවා. අපි හරියටම තියෙන තැනක් දන්නේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් මේ තැනක තියෙනවා කියලා අපිට කෙනෙක් කිව්වා. අපි ඒක බලන්න ආවේ. ඒද්දි අපිට අර මතකද කලින් හම්බුණා පොකුණා. ඒ හරිය තිබිලා තව දෙයක් හම්බුණා අපිට මේ. මේ බලන්න. ගලක් තනි කරම කාන්ට හදලා වහිනවා යාළුවේ මොනවත් කරගන්න විදිහක් නැහැ. මේ බලන්න රැස් වලට පේනවද දන්නේ නැහැ. රජ මැදුර සිපිරි ගෙයකි ගම සොඳුරු තිදස පුරකි බෙම සුවය නොවිඳි පෙරදී ලැබුම මගේ සසර පෙර පිනකි ලැබුම මගේ සසර පෙර පිනකි පිපි කුසුම වදුළු සිඹිමින් තුරු සිරසලා පළු අතරින් පිපි කුසුම යාළුවනේ යස්සා පැහැලත් තෙමිලත් ඉන්නේ දැන් කට්ටියව. දැන් අපි පහලට ආවනේ ආයි හොයාගෙන. තාම හොයනවා තාම හම්බුන්නේ නැහැ. මෙයාලට කෑමක් හම්බෙලා කනවා මේ. මොනවාද? නම කියන්න බලන්න මෙයාලට. කොළදන්න කියන්නේ මොනවද? මටත් දෙන්න. එකයි තියෙන්නේ කොහේ කන්නේ? අත තියෙන්නේ. අත තියෙන්නේ මැංගුස් වගේ જાතියක්. හැබැයි මට කියන්නේ තිඹිරි කියලා. එක එක පැති වලට එක එක නම් තියෙනවා ඔය. අලියා ඉන්නවා. කොලියා. අලියෙක් ඉන්නවද? කො? අර කන්දකට මෙහෙ. අර අතන කනප්පේ. අලියට ගලද්ද? අලියද ගලද්ද? කොහොමද? මම දැක්කේ නෑ මං තාම. අර අලියට ගලද බෑ? කොයි හරි මේ ෆෝන් එකෙන් බලන්න. පේනවද කියලා? අලිය කොතනද කියන්නේ? ඔව් කන්දර පල්ලා. මේ උඩ මේ ඒ සූට්කත් අර කල්පත් ඔතේ කල්පරත් එක. උත්තර ලොකු අලියා වෙනවා. හරි ගලක්. එල්ලෙන තියලක්. අඩි එනවා ඉතින් දා පොඩ්ඩක්.